හැමෝම එක වගේ නෙමෙයි. මිනිස්සු ගොඩක් වෙනස්. මට තියෙන දේ ඔයාට නැති වෙන්න පුළුවන්. ඔයාට තියෙන දේ මට නැති වෙන්න පුළුවන්. ඒ හැටි හැමෝටම දියුණු වෙන්නත් බෑනේ. බැරි නෑ දියුණු වෙන්න පුළුවන්. තමන් උත්සාහ කරොත් උනන්දුව තිබ්බොත් කැපවීම තිබ්බොත් දියුණු වෙන්න පුළුවන්. මං කියන්නේ හැමෝම මුදලාලිලා නෙමෙයි. මුදලාලි ඔක්කොම මුදලාලි වුණොත් කවුද ගෝලයා? ගෝලයෙක් ඉන්නත් එපා. ඔය සමහර ගැහැණු ළමයි සල්ලි බාග දැකලා තියෙන දේවල් දැකලා කොල්ල මගහැරලා යනව නේද? අන්න ඒ ගැනයි මං කියන්නේ. ඔය සමහර විට ඔය සල්ලි බාග කාර් බංගලා ඔය දේවල් තියෙන මිනිස්සු ගාව දුප්පත් මිනිහෙක්ගේ ගාව තියෙන අර ලොකු දෙයක් නැති වෙන්න පුළුවන්. ඒ තමයි මනුස්සකම, නිහතමානිකම, අවංකකම. ඒ දේවල් මේ දුප්පත් කොල්ල ගාව තියෙනවා. ඒ වුණාට මිනිස්සු බලන්නේ සල්ලි තියෙනවද? වාහන තියෙනවද? ඇත්ත තමයි ජීවත් වෙන්න සල්ලි බාග ඕනි, තියෙන්න ඕනි. ඒත් හැමෝටම රජසැප දෙන්න බෑ. එහෙම කියලා අර අහිංසක අසරණ මිනිස්සු දාලා යන එක වැරදි. ඒකට කරන්න පුළුවන් හොඳම දේ මොකද්ද? තමන්ගේ ජීවිතේ තමන් ගොඩ නගා ගන්න ඕනේ. සල්ලි තියනවා, හොඳ හොඳ දේවල් තියනවා, එයා හොඳින් බලාගයි කියලා තමන්ගේ මතේ මාරු කරගෙන කෙල්ල කොල්ල පස්සේ යන එක නෙමෙයි. තමන්ගේ කොල්ලවත් තමන්වත් හරි මාර්ගයකට යන්න පාර හදාගෙන, වැරදි අඩුපාඩු හදාගෙන ඒ තැනට යන්න දෙන්නත් එක්ක වැඩ කරලා කවදාවත් තප්පරයකවත් මට මෙයා හරියන්නේ නෑ, මෙයාගේ මේ මට තියෙන ආදරය මං අයින් කරලා මගේ එයාට තියෙන ආදරය අමතක කරලා මම ලස්සන ලෝකයකට යනවා කියලා හිතන එක වැරදි. එහෙම යන්නේ නැතුව තමන් ආදරය කරපු පළවෙනි කොල්ලා එක්ක තමන්ගේ ජීවිතය හදාගෙන යන එක තමයි අවංක ආදරය. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්. තමන් ආදරය කරන කෙනා වැරදි නම්, වැරදි මාර්ගයක යනවා නම්, අවංකකම නැත්තම්, නිහතමානිකම නැත්තම් එයාගෙන් බේරෙන එක හොඳයි. ඒක ඇරෙන්න දුප්පත් කියන එක වචනය සහ ඒ එක්ක පලියට මිනිස්සු මැනගෙන යන්න එපා. මිනිස්සුන්ව දාලා පෝසත් තැනක යන්න එපා. සමහර විට ওই දුප්පත් ගෙවල් වල තියෙන සතුට අර පෝසත් ගෙවල් වල නැතුව ඇති. මොකද එයාලා සල්ලි බාග, වාහන යහන, එතකොට ලොකු ගෙවල් දොරවල් එව්ව හදාගන්න වැඩිපුරම කාලය නාස්ති කරන්න නැතුව කට්ට කන මිනිස්සෙක් නම් හොඳට මතක තියාගන්න. ඔයාටත් ගිහිල්ලා එතන ගිහින් නිදහස ලබන්න බෑ. එයත් එක්ක තව කට්ට කන්න තමයි ඕනේ. හැබැයි නිදහස ලබන අයත් ඉන්නවා. එහෙම හොඳ ජීවිතයක් ඕනේ කියලා අහිංසක අසරණ අයට දුන් බලාපොරොත්තු නැති කරලා යන්න එපා. අමතක කරන්න එපා. අමතක කරලා යන්න එපා. දුප්පත් හිත් ඇත්තටම ගොඩාක් අහිංසකයි. දුප්පත් හිත් තුළ තියෙන ආදරය ඇත්තටම ගොඩාක් අවංකයි.